බලන්න මේ ගාන අපිට කියන්නේ මේ විදිහට අචල කප්පියක් වටා දාලා තියෙනවනේ මේ විදිහට අවිතන්නේ තන්තුවක්. අවිතන්නේ කියන්නේ තන්තුව ඇදෙන්නේ නැහැ කියන එක. ඒ වගේම මේ තන්තුව සැහැල්ලුයි. ඒතර යාගේ ස්කන්ධය ගැන අපිට හිතන්න ඕනේ නැහැ. මේ විතර අංශ දෙකක් එල්ලලා තියෙනවා. මේ අංශ දෙකේම ස්කන්ධ සිම්පල් එම් වෙනවා. එතන මේ A කියන අංශුව ආරම්භයේදී මෙන්න මේ තිරස් බිමට සිම්පල් A උස්සකින් තියෙනවා. හරි. මෙතනදී මේ A කියන අංශුවට සිරස්ව පහළට දෙනවලු mu කියලා ආවේගයක්. හරි. සිරස්ව පහළට දෙනවලු mu කියලා ආවේගයක්. අපෙන් අහනවා මේ ආවේගයෙන් මොහොතකට පස්සේ මේ A අංශයේ වේගය. A අංශයේ ප්‍රවේගය. ඒ වගේම තමයි ඊට පස්සේ අහනවා මෙයාට මේ A කියන අංශුවට මේ AB වෙත ළඟා වෙන්න ගත වෙන කාලය අහලා තියෙනවා. මුලින්ම අපි මේ අංශුවට මෙන්න මේ mu කියන ආවේගය නිසා ඇති වෙන වේගය බලමු. එතන මේ A අංශුවට මේ ආවේගය දුන්නාට පස්සේ ඇතිවන වේගය මම v කිව්වොත් A ප්‍රවේගයම නේද B අංශුවටත් තියෙන්න ඕන. මේ තන්තුව මෙහෙම තදවනේ තියෙන තද වෙලානේ තියෙන්නේ. ඒතර මෙයා යන ප්‍රවේගයෙන් මෙයා යන්නේ නැහැ. මේ තන්තුව තද වෙලා තියෙනවා නම් මෙයා යන විදිහට මෙයක් යන්නේ නැහැ. එහෙනම් දැන් තන්තුව එක්ක කැඩෙන්න ඕන නැත්තම් බුරුල් වෙන්න ඕන. ඒතර මේ තන්තුව තදව තියනවා කියන්නේ මෙයාට ලැබෙන ප්‍රවේගයෙන් තමයි මෙයාට ලැබෙන්නේ. එහෙනම් අපි දාමු I සමානයි ඩෙල්ටා mv. I සමානයි ඩෙල්ටා mv දාමු. අපි දාමු ඒට දාමු I සමානයි ඩෙල්ටා mv. එතනදී දෙන ආවේගය මොකක්ද? මෙයාට දිශාව අපි දාන්න ඕන පහළට. මොකද මෙයා දාශීකනේ. දිශාව පහළට ගත්තොත් ආවේගය දෙන්නේ කොහෙටද? පහළට. mq සමානයි. එතන මේ තන්තුවේ තියෙනවා නේද ඒ අවස්ථාවේ ආවේගය ප්‍රතියක්. මේ විතර මේ තන්තුවේ තියෙන මොනවද? ආවේගය ආපතිය. ඒතර ඒ අංශුවට පහළට mu කියලා ආවේගයක් තියෙනවා. ඉහළට ඇතිවෙනවා මොකද්ද? j කියලා ආවේගය ආපතියක්. ඒතර ඕක සමානයි. මේකේ ගම්ම්‍යතාව වෙනසනේ. ඒතර පසුගම්ම්‍යතාවය මොකක්ද? පසුගම්ම්‍යතාවය වෙන්නේ මෙයාගේ ස්කන්ධය m. ඒ අවස්ථාවේ ලැබෙන ප්‍රවේගය මොකක්ද? v. ආරම්භයේදී මෙයා නිශ්චලයිනේ. ආරම්භයේදී මෙයා නිශ්චලයි. ඒ කියන්නේ ආරම්භයේදී මෙයා ප්‍රවේගයක් නැහැ. එහෙනම් මෙතනින් මට ගන්න පුළුවන් mu ඍණ j සමානයි mv කියලා මට පළවෙනි සම්බන්ධය ගන්න පුළුවන්. ඒ විදිහට මම b ට දාන්නම්. b ට මම සිරස් ඉහළට දාන්න I සමානයි ඩෙල්ටා mv. සරලවම x සමානයි මා දාන විදිහම තමයි. හරි. ඒ විදිහටම අපිට මේක ඇතුළුව හරි x සමානයි මා වෙනන්නේ I සමානයි ඩෙල්ටා mv දානවා වගේ එකක්. තර B අංශය මත ඉහළට ආවේගය මොකද්ද? J නේ. හරි. J විතරයිනේ තියෙන්නේ. සමානයි ස්කන්ධයේ M එයාට ලැබෙන ප්‍රවේගයත් V ම තමයි. හරි. ආරම්භයේදී අර ප්‍රවේගයක් තිබ්බේ නැහැ. එහෙනම් J සමානයි MV. දැන් මට 1 හා 2කින් ගන්න පුළුවන්. 1 හා 2කින් J වෙනකොට MV දාන්නකො. එතකොට mu ඍණ mv සමාන වෙනවා mv ට. මේක සුළු කරාම 2ක් v සමානයි u කියලා එනවා. ඒ කියන්නේ v සමානයි u බෙදීම 2ක් කියලා ගන්න පුළුවන්. v සමානයි u බෙදීම 2ක් කියලා. ඒ කියන්නේ mu කියලා ආවේගයක් මේ A අංශුවට දුන්නට පස්සේ එයා මත ඇතිවන වේගය වෙන්නේ එහෙනම් ප්‍රවේගය වෙන්නේ මොකද්ද? u බෙදීම 2ක්. u බෙදීම 2ක්. ඊට පස්සේ අහනවා දැන් මෙයාට මේ ගෙබිම මතක ළඟා වෙන්න. කියන්නේ මෙන්න මෙයා පොළවට එන්න ගත වෙන කාලය යනවා. දැන් මේ ආවේගය දුන්නට පස්සේ මෙයා v කියන ප්‍රවේගය මොකක් කරනවද? මෙයා දිගටම පොළවට යන ගමන් කරනවා. මොකද මොකද ආයි වෙන ආවේගයක් මෙයා මත එයාට බලපාන්නේ. ඒතර ඒ වේගයෙන්ම මෙයා මොකක් කරනවද? පොළව මත යනවා. එහෙනම් මට ඒ අංශුවට දාන්න පුළුවන්. ඒක දාමු අපි s සමානයි ut පහළට. ඒතර යා ගමන් කරන දුර වෙන්නේ මොකද්ද? සිම්පල් a. ගමන් කරන දුර වෙන්නේ සිම්පල් a.
එයාගේ ප්‍රවේගය මොකක්ද? u බෙදීම 2යි. ගත වෙන කාලය t නම් t මට ගන්න පුළුවන් 2ක් k බෙදීම u කියලා. ඒත් මෙයාට ගෙබින් මත එන්න ගත වෙනවා 2ක් k බෙදීම u කියලා කාලයක්. ඒත් මේ විදිහට අපිට ඒ ගාන හදන්න පුළුවන්.